සුබ දවසක් මගේ දරුවෝ හැමෝටම. ඔන්න එහෙනම් ඔයාලගේ විද්‍යාව පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ මත් නැත්නම් ඒ කොටසට මම ඇනලයිස් කරපු ගෙසින් ටිකට අදාළව ආහාර ජීර්ණ පද්ධතියේ වීඩියෝ ටික කරලා ඉවරයි. හරිද? එතකොට දැන් මේ යන්නේ බහිශ්‍රාවීය පද්ධතියට. දරුවෝට ටිකක් අමාරු පද්ධතියක් කියලා තමයි මේ කියන්නේ බහිශ්‍රාවීය පද්ධතිය. හරි. අපි ඉක්මනට පොඩි ටිප්ස් ටිකක් දාලා බහිශ්‍රාවීය පද්ධතියේ රාජකාරිය මොකක්ද කියලා කතා කරගෙන යමු. මේකේ ප්‍රශ්නයක් අහුවොත් අහන්න පුළුවන් ලොකුවටම ફોකස් කරලා අහන්න පුළුවන් තැන තමයි පුතේ මම මේ අදලා තියෙන රුක්කය. අපි දන්නා බහිශ්‍රාවීය පද්ධතියට වකුගඩු දෙකක් අයිති වෙනවා. ඊට පස්සේ මුඛීය ධමනියක්, මුඛීය ශිරාවක්, ඒ වගේම මුත්‍ර වාහිනී, ඒ වගේම ලොකු මුත්‍රාශයක් අයිති වෙනවා. හරිද? ඒක සාමාන්‍ය හැමෝම දන්න දෙයක්. ඒවා මම ඇඳ බෝඩ් වල උගන්වන්න යන්නේ නැහැ. මොකද මේක මගේ රාජකාරිය නෙමෙයි. මෙහෙම උගන්වන එක නෙමෙයි මගේ රාජකාරිය. මගේ රාජකාරිය තමයි ඔයාලට මුලින්ම වගේ පාඩම් කරගන්න දේසි ක්‍රම දීලා මේක ගොඩ දාගන්න ටෙක්නික් ටික කියා දෙන එක. හරිද? බහිශ්‍රාවීය පද්ධතියේම චුට්ටක් නිකන් ඔළුවේ ඡායාව තිබ්බම හොඳටම ඇති. ඒකේ තිබිච්ච වකුගඩු දෙකට කපලා තමයි එන්න ඔයාට මේ දික්කඩක් මේ කතා කරන ව්‍යුහය ඔයාට මම මේ ඇඳලා පෙන්නලා දීලා තියෙන්නේ. මේ වගේ රූපයක් ඔයාලට පේපර් එකට දුන්නොත් ඔයාට ටැට්ටක් ගාලා ලකුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි සමහරකට වගේ අහන්න පුළුවන් මේක මෙන්න මේ තියෙන පිටත ලේයර් එක කියන්නේ මොකද්ද? මේකට රුධිරයේ ගේන නාලය මොකද්ද? ගෙනියන නාලය මොකද්ද? එතකොට මේ මුත්‍ර වාහිනී කරන්නේ මොන වගේ දෙයක්ද? එතකොට මේ මොනවද චුටි බෝල වගේ කියන්නේ මේ ඩොට් වගේ තියෙන මේ දේවල් මොනවද? නිකන් කණිකා ස්වරූපෙන් තියෙන්නේ මොනවද? ඔයා අහන්න පුළුවන්. ඇයි මෙයාගේ මේ මජ්ජා කොටස රේඛා සහිතව තියෙන විවිධ ස්වභාවයෙන් තියෙන්නේ? ඔය වගේ පොඩ්ඩක් හරස් ප්‍රශ්න ටිකක් තමයි අහුවොත් අහන්නේ. හරිද? එතකොට වකුගඩුව ගැන එහෙමත් නැත්නම් වෘක්කය ගැන බලනකොට ඔයාලට පිටින්ම තියෙන චූටි සිවිය වගේ දේවල් බලා ගන්න පුළුවන් පුතේ. වෘක්ක ප්‍රාවරය කියලා අපි ඔකට කියනවා. ඊට පස්සේ අපි ඕනම ඕගන්ස් එකක් ඕනම ව්‍යුහයක් පුතේ හැම වෙලාවෙම අපි කොටස් දෙකකට බෙදෙනවා. ඒක ඩිම්බ කෝෂයක් වේවා වකුගඩුවක් වේවා මොනම හරි ව්‍යුහයක්. පිටතම තියෙන ලේයර් එක අපි කතා කරනවා පුතේ බාහිකය කියලා. ඇතුළතින් තියෙන ලේයර් එක අපි කතා කරනවා පුතේ මජ්ජාව කියලා. ඕනම දේහයේ පවතින ඕනම ව්‍යුහයක හරස් කඩ හෝ දික් කඩ බලනකොට අපිට මජ්ජාවයි බාහිකය අඳුරගන්න පුළුවන්. පිටතින් තියෙන බාහිකය බාහිරින් බාහිකය කියලා මතක තියාගන්න. බාහිරින් කියන්නත් බයන්න, බාහිකය කියන්නත් බයන්න. බාහිරින් බාහිකය ඊට පස්සේ ඇතුළතින් මජ්ජාව. ඒ අරක මතක තියාගත්තාම ඇතුළත මජ්ජාව කියන එක තේරුම් ගන්න පුළුවන් නේ. ඔන්න ටෙක්නික් පාවිච්චි කරලා ඇතුළයි පිටයි දෙක හොඳට මීටර එකේ ඉන්න ඕනේ. එතකොට මෙයාගේ බාහිකයේ තියෙනවා පුතේ බාහිකය පිටින් තියෙන්නේ. ඊට පස්සේ මේ ඇතුළත ප්‍රදේශයේ මජ්ජාව කියලා කතා කරනවා. මේ මජ්ජාව වලට බුක්ක පිරමීඩ බුක් ස්තම්භ බලන්න පුළුවන්. මේ බුක්ක පිරමීඩයක් කියන එක ටිකක් විලිකිත ස්වභාවයෙන් එහෙමත් නැත්නම් ඉරිලි ස්වභාවයෙන් තියෙන්නේ. ඒ වගේම බාහිකය කියන ප්‍රදේශයේ කණිකා ස්වභාවයෙන් තියෙන්නේ. ඕකට හේතුවක් තියෙනවා. ඔයාලා ඉගෙන ගන්නවා මේ බුක්කේ ප්‍රධානතම කෘත්‍යමය ඒකකය තමයි පුතේ බුක්කාණුව කියලා කියන්නේ. එතකොට මේ බුක්කාණුව අපි කතා කරනවා ගුච්චිකාව ඊට පස්සේ බ්‍රෝමන් ප්‍රාවරය ඊට පස්සේ අවිදර සංවර්ධනාලිකා විදර සංවර්ධනාලිකා හෙල්ලේ පුඩු ඒවා බාහු ඔන්න ඔය විදිහට ලොකු විවිධත්වයක් අපි සාකච්ඡා කරනවා. එතකොට මේක මෙන්න මේ කතා කරන බ්‍රෝමන් ප්‍රාවරයයි ගුච්චිකාවයි තමයි පුතේ මේ බාහිකය අපිට කණිකා ස්වරූපයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අභ්‍යන්තරයේ ස්තම්භ ප්‍රදේශයේ ඉරිලි ගතියෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් මෙන්න මේ විදුර අවිදුර සංවර්ධනාලිකා සහ හෙල්ලේ කුඩුව කියන ව්‍යුහ. හරිද? එතකොට කණුව මිලියන ගණනක් අපේ වකුගඩුවක් අස්සේ තියෙනවා. තව ළඟින් අහන්න පුළුවන් පොයින්ට් එකක් තමයි පුතේ මෙන්න මෙතන. ඔයාලගේ රිසර්ච් බුක් එකේ ඔයාලගේ අච්චු පොතේ මෙන්න මේ රූප සටහන බලන්න පිටුවන්ක 158 දෙන රූප සටහන බලන්න. අති පරිශ්‍රාවය මුත්‍ර හැදීමේ ක්‍රියාවලිය. මුත්‍ර හැදීමේ ක්‍රියාවලිය ගත්තොත් එහෙම ඕකේ තියෙන ප්‍රධාන කොටස් තුනක්. හරිද? ඕකෙන් තමයි ගොඩක් වෙලාට සංකීර්ණ ප්‍රශ්නයක් අහුවොත් අහන්න තියෙනවා. ඒ රූප සටහන පොඩ්ඩක් හොඳට බලාගෙන යන්න. මම ඔයාලට රූප සටහන හොඳට එක්ස්ප්ලেইন කරන්නම් දැන්. ඒක හොඳට බලාගෙන යන්න. මම මේ බුක් එකම කරනවා. ඔය රූප සටහනේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම ස්වරූපයක් තියෙන්නේ. මෙන්න මෙහෙම ස්වරූපයක් තියෙන්නේ. හරිද? කෝපයක් වගේ පුතේ. ඔය
කෝපයක් වගේ මෙන්න මෙහෙම එනවා. හරිද? ඔව් කෝපයක් වගේ. මේ ව්‍යුහයට කියනවා පුතේ බ්‍රෝමන් ප්‍රාවරය කියලා. හරිද? මේකට කියනවා බ්‍රෝමන් ප්‍රාවරය කියලා. ඊටාම තුනී අපිච්ඡදයකින් තමයි මෙයා හැදිලා තියෙන්නේ. එතකොට මෙතන ඔයාලා දන්නවා සරල ශල්කමේ අපිච්ඡදයෙන් මෙයා හැදෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන බිත්තිය සහ මේ බිත්තිය දෙකම එහෙමයි. ගොඩක් අය සරල ශල්කමේ අපිච්ඡදේ නිකන් හරියට පුතේ ගෙදරකට අරගෙන ටයිල් කට වගේනේ. ඊටාම තුනීනේ. ඉතාම තුනී පනිසයිලක ස්ථානය. හරිද? එකමත් එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳින් නිර්මාණය වෙච්ච තාම තුනී පනිසයිලක ස්ථානයක්. හරියට නිකන් ඔයාලා ගෙදර ටයිල් කට අඳලා වගේ. හරි තුනී. හරිද? ඔය තුනී වෙන්න හේතුව තමයි මේ තුනී ස්ථානයේ මේ තුනී සයිල ස්ථානයේ පුතේ තියෙන විශේෂත්වය තමයි විසරණය කියන එක හොඳටම කරගන්න පුළුවන්. හරිද? විසරණය කියන එක හොඳටම කරගන්න හරිම තුනීනේ. තුනී වුණාම ළඟ දේවල් ද්‍රව්‍ය හෝමාරු කර ගැනීමට මෙයා හොඳින් විකරණය වෙච්ච කෙනෙක්. එතකොට මේ කතා කරන බ්‍රෝමන් ප්‍රාවරය අස්ස තියෙනවා පුතේ රුධිර කේශනාලිකා ජාලයකින් සමන්විත වෙච්ච නිකන් හරියට නිකන් නූල් බෝලයක් වගේ ව්‍යුහයක්. හරිද? ඕකට කියනවා ගුච්චිකාව කියලා. මම මේක ලකුණු කරත් එහෙම මේක බ්‍රෝමන් ප්‍රාවරය. බ්‍රෝමන් ප්‍රාවරය ඊට පස්සේ මේකට කියනවා පුතේ ගුච්චිකාව කියලා. ගුච්චිකාව. හරිද? ගුච්චිකාව කියලා අපි ඔකට කියනවා. එතකොට පුතේ බ්‍රෝමන් ප්‍රාවරයේ බිත්ති දෙකක් තියෙන්නේ. එතකොට මේ පිටත බිත්තිය මේ ඇතුළත බිත්තිය ඔය දෙක අතර තියෙන කුහරය. හරිද? මේ කතා කරන රුධිර බෝලය රුධිර කේශනාලිකා ජාලයකට එකතු වෙන්නේ පුතේ විශේෂ රුධිර ධමනියකින්. හරිද? මේක අස්සේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙන්න ඕනේ. එහෙම ප්‍රෙෂර් එකක් තිබ්බොත් තමයි මේකට යන රුධිරයෙන් පුතේ මුත්‍රා විදියට බහැර කළ යුතු දේවල් මෙන්න මේ කුහරයට පෙරිලා එන්නේ. තේරුණාද? ලොකු ප්‍රෙෂර් එකක් හදන්න නම් අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න සිද්ධ වෙනවා. මේකට ලොකු නාලයකින් ලේ ගේන්න සිද්ධ වෙනවා. හරිද? ලොකු නාලයකින් ලේ ගේන්න සිද්ධ වෙනවා. කුඩා නාලයකින් ලේ පිට කරන්න සිද්ධ වෙනවා. හරිද? ලොකු නාලයකින් මොකක්ද කරන්න වෙන්නේ? ලේ ගේන්න සිද්ධ වෙනවා. කුඩා නාලයකින් ලේ පිට කරන්න සිද්ධ වෙනවා. එතකොට විශාල නාලයකින් රුධිරය ගේන්නත් ඕනේ. කුඩා නාලයකින් පිට කරත් එහෙම අපිට පුළුවන් පුතේ මේක අතර ලොකු ප්‍රෙෂර් එකක් හදන්න. ඔයාලා ගෙදර තියෙන වතුර ටැංකිය ගැන හිතන්නකෝ. වතුර ටැංකිය ගැන හිතුවොත් එහෙම ලොකු නාලයකින් වතුර ටැංකියට පුරවලා කුඩා නාලයකින් වතුර ටැංකියෙන් එළියට වතුර ගත්තොත් ඒක ඇතුලේ ඇති වෙන ප්‍රෙෂර් එක ටිකක් වැඩි වෙනවා. හරිද? ඒ වගේ තමයි. එතකොට මේ කතා කරන ගුච්චිකාවට ලේ ගේන විශාල ධමනියට අපි කියනවා පුතේ අබි කියලා. හොඳට මතක තියාගන්න. අබිවාහී ධමනිය. අබිවාහී ධමනිය. හරිද? අබි මේකෙන් තමයි මේක ඇතුළට රුධිරය අරන් ගන්නේ. ඊට පස්සේ මේකෙන් රුධිරය පිට කරන්න හරිද? පාවිච්චි කරන ධමනියට කියනවා පුතේ අපවාහී ධමනිය. අපවාහී ධමනිය. අබි කියලා කියනවා අප කියලා කියනවා. අබි කියලා කියන්නේ ඇතුළට ගන්නවා කියන අදහස, අප කියලා කියන්නේ පිට කරනවා කියන අදහස. ඉන්පුට් එකයි අවුට්පුට් එකයි. හරිද? ඉතින් ඔහම ගෙනල්ලා රුධිරයේ මෙච්චර ප්‍රෙෂර් එකක් හදලා මේ රුධිරයේ තියෙන පුතේ පෙරෙන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික පෙරලා මෙන්න මේ බ්‍රෝමන් ප්‍රාවරයෙන් ඇතුළට මේ කුහරයට ලබා දීම සිද්ධ කරනවා. මේකේ පුතේ විශාල දේවල් පෙරෙන්නේ නැහැ. හරියට නිකන් විශාල දේවල් පෙරීමට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශාල දේවල් කියලා කියන්නේ මොනවද? අපි බලමු විශාල දේවල්. විශාල දේවල් කියන එක මට වඩා කියා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? රතු සුදු පටි ප්‍රෝටීන. ඒ මොකද්ද? ඒ ටීචර් කිව්වේ. හරිද? රතු සුදු පටි ප්‍රෝටීන. හරිද? මේකෙන් රතු කියලා කියන්නේ රතු රුධිර සෛල. සුදු කියලා කියන්නේ සුදු රුධිර සෛල. පටි කියලා කියන්නේ පට්ටිකා. ඊට අමතරව රුධිරය අඩංගු ප්ලාස්මා ප්‍රෝටීනත් මේකෙන් පෙරෙන්නේ නැහැ. හරිද? එතකොට මෙයාලා පෙරෙන්නේ නැහැ පුතේ. මෙයාලා පෙරෙන්නේ නැහැ. මෙයාලා හැර ඉතුරු සියල්ලම මේ බ්‍රෝමන් ප්‍රාවරය කුහරයට පෙරීමට ලක් වෙනවා. හරිද? එතකොට මෙන්න මෙච්චර පීඩනයක් තියෙන රුධිර ගුලියකින් රුධිර කේශනාලිකා ගුලියකින්
මෙන්න මේ හතර දෙනා ඇරුණාම ඉතුරු සියල්ල යූරියා වගේ දේවල් ජලය වගේ දේවල් පෙරීමට ලක් වෙන එකට අපි කියනවා පුතේ අති විශේෂයි. හරිද? අති විශේෂයෙන් පෙරලා ගන්නවා. ඒකට අපි කියනවා අති පරිශ්‍රාවය කියලා. මොකද්ද? අති පරිශ්‍රාවය කියලා. මේ සමස්ත ක්‍රියාවලියට කියනවා පුතේ මම මෙතන ලොකුට ලියන්න අති පරිශ්‍රාවය. තේරුණාද? එහෙනම් ඔන්න මුත්‍ර නිපද වීමේ පළවෙනිම ක්‍රියාවලිය. අති පරිශ්‍රාවය. එතකොට අති පරිශ්‍රාවයට තියෙන හොඳ අනුවර්තනයක් තමයි මෙතන තියෙන බිත්ති සියල්ලම ඉතා තුනී අපිච්ඡදයකින් නිර්මාණය වීම. හරිද? ඉතා තුනී අපිච්ඡදයකින් නිර්මාණය වීම. ඒ විතරක් නෙමෙයි මේක ඇතුලේ තියෙන ලොකු පීඩනය. එතකොට මේ පෙරීම හොඳින් සිද්ධ කරන්න තමයි පුතේ ලොකු දමනයකින් ඉවල චුටි දමනයකින් පිට කරන්නේ. ඔන්නව මතක තියාගන්න ඕනේ. මේ රූප සරහන දීලා, දමනි දෙක ලියලා, දමනි දෙක ඇඳලා ඔයාගෙන් අහන්න පුළුවන් මේකට රුධිරය ගේන්නේ Aද Bද එහෙම වගේ අක්ෂර දාලා එහෙම අහන්න පුළුවන්. හරිද? Aද Bද රුධිරය ගේන්නේ. එතකොට රුධිරය ගේන්නේ කොහෙන්ද? පිට කරන්නේ කොහෙන්ද? ඇයි එහෙම ගේන්නේ? එතකොට මෙතන පීඩනයක් මෙතන එහෙම ගේන එකෙන් ලැබෙන වාසිය මොකද්ද? පීඩනයක් ලැබෙනවා. එතකොට එතකොට මෙතන පිටි තුනී වෙන්න හේතුව මොකද්ද? ඊට පස්සේ පෙරෙන්නේ නැති දේවල් මොනවද? ඔන්න ඔය කියන ප්‍රශ්නවලට මේකෙන් වාට උත්තර දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ තමයි අති පරිශ්‍රාවය. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද? මම ඊළඟ වීඩියෝ එකෙන් ඊට පස්සේ සිද්ධ වෙන රාජකාරී ටික අරගෙන එන්නම්. ඉතින් එහෙනම් ඔන්න අද ඔයා වෘක්කයක මොනවාද දික්කඩ ස්වරූපය ඒක ලකුණු කරන් හොඳට පාඩම් කරගන්න. ඒ වගේම තමයි මුත්‍ර පෙරීම යාන්ත්‍රණයේ අතිපරිශ්‍රාවය කියන්නේ මොකක්ද? අතිපරිශ්‍රාවය කියලා කියන්නේ අවශ්‍ය කරන රුධිරය අඩංගු බෙදෙහිම් බහැර කළ යුතු සියලු ද්‍රව්‍ය පෙරෙන කතන්දරයට. එතකොට ඒකෙදී භාවිතා වෙන ලබනි වර්ග මොනවද? ව්‍යුහය මොකක්ද? ව්‍යුහයේ පටක සැකස්ම මොන වගේද? පෙරෙන්නේ මොනවද? පෙරෙන්නේ නැත්තේ මොනවද කියන දේවල් ටික හොඳට පාඩම් කරලා තියාගන්න. හෙට එන වීඩියෝ එකෙන් මම පුතාලට මේකේ ඊළඟ පාර්ට්ස් දෙක කතාගෙන එන්නම්. ඒ කියන්නේ මුත්‍රා නිපද වීම ක්‍රියාවලියේ වරණීය ප්‍රතිශෝෂණය සහ ශ්‍රාවය කියන දෙක හොඳට එක්ස්ප්ලেইন කරන්න ඊළඟ දවසේ මම හෙට කියන දවසේ එන වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් අතර මගේ දුව දරුවෝ හැමෝටම සුබ දවසක්. මේක පාඩම් කරගන්න මෙදාපාර ගෙසින් දෙන්න පුළුවන් බහිශ්‍රාවීය පද්ධතිය. හොඳට පාඩම් කරගත්තොත් ඔයා ගොඩ අනිවාර්යයෙන්ම ඔයා ගොඩ. හරිද පුතේ? එහෙනම් අපි හෙට වීඩියෝ එකෙන් හම්බෙමු.